දෙව වචනේ යෙදෙනවා. හිබ්‍රු 4:12 උන්වහන්සේ කතා කරන ප්‍රමාණයනේ දේව වචනේ දෙමුහත් කඩුවක් වගේ කියලා. දේව වචනේ දේශනා කරන කෙනාට අහන් ඉන්නාගේ ජීවිත අභියෝගයකට ලක් කරන්නට ඕනේ. එයාගේ හදවත් විවර කරන්නට ඕනේ. ඒ දෙමුහත් කඩුව තව විදියට අර්ථ දක්වන්න පුළුවන්. ස්වාමීන් වහන්සේගේ හදවත විවර කිරීමත් ඒ විවර කිරීම තුළ වහන්සේගේ කැමැත්ත පැමිණීමත් ඔබගේ මගේ හදවත ඒ කැමැත්තට විවෘත වීමත්. සෑම සිතුවිලි සිතේ සිතුවිලි අරමුණු විමසනවා කියලා කියනවා හිබ්‍රු 4:12. අද අපි දකිනවා ජෝනාට උන්වහන්සේගේ පණිවිඩය එනවා නිනිවෙට යන්නට කියලා. නිනිවෙ අසිරියාවේ අගනුවර. එවෙනකොට උත්තර රාජ්‍ය අසිරියාව යටත් කරගෙන තිබිච්ච නිසා ජෝනා බලාපොරොත්තු වෙන්නේ දෙවියන් වහන්සේ නිනිවෙ විනාශ කරයි කියලා. එනිසා ජෝනා කැමති වෙන්නේ නැහැ නිනිවෙට දේශනා කරන්න. හිත වෙනස් කරගත්තොත් උන්වහන්සේගේ විනාශය එතනට එන්නේ නැති නිසා. මොකද දෙවියන් වහන්සේ කතා කළා කියන්නේ උන්වහන්සේ ඊශ්‍රායල් වරුන්ට විතරක් නෙමෙයි මුළු ලෝකේ හැම කෙනෙකුගේම දෙවියන් වහන්සේ බව. ජෝනා යනවා නිනිවෙ අතහැරලා තාසිස් වලට කිලෝමීටර් 3400 ගණනක් ඈත. මගේ ආදර ප්‍රේමන්තයනි ඔබට දේව වචනේ ස්වාමීන් වහන්සේගේ කැමැත්තෙන් අහකට යන්න පුළුවන්. ජෝනා ජොප්පාවට ගිහිල්ලා නැවක් අරගෙන නැවක පිටත් වෙනවා ඔක්කොම සංවිධානය වෙනවා. හැබැයි ඒ කුණාටුව නැවේ මගේ යන අතරවාරයේ මුහුදේ කුණාටුවක්. ඔබ කොච්චර උන්වහන්සේගේ වචනෙන් පැනලා යන්න හැදුවට ඔබගේ අතුලාන්ත සාමය දෙන්න බෑ මගේ ප්‍රේමන්තයනි වචනෙන් පැනලා යනකොට. වචනට එකඟ වෙන එක ඔබගේ ජීවිතේ ඉරාගෙන කරන්න ඕන දෙයක්. ජෝනාගේ කැමැත්ත ඉරාගෙන යන්නට ඕන තිබුණේ. නිනිවෙ විනාශ වුනේ නැති වුණාම ජෝනා දේශනා කරලා ජෝනා ආයි කියනවා මාව මගේ ජීවිතේ ගන්න කියලා. වචනයත් එක්ක ජීවත් වෙනවා කියන්නේ සුඛිත මුදිත වෙන්නේ ඔබගේ ජීවිතය. එහෙම පුරන්දුවක් වචනේ හරහා දෙන්නේ නැහැ මගේ ප්‍රමාණය. වචනට එහි කියන ශ්‍රාවකයන්ගේ ජීවිත අරගලවලට ගියා. හැබැයි අතුලාන්ත සාමය උන්වහන්සේ කතා කරලා කියනවා උන්වහන්සේ පැහැදිලිව ජෝම් 14 උන්වහන්සේ 27 කතා කරලා කියනවා මම ඔබට සාමය දෙන්නේ ලෝකයේ දෙන්නක් මෙන් නොවේ. ඔබේ සිත් කැළඹීමටවත් නලංගු වීමට ඉඩ නොදෙන්න කියලා. එතකොට උන්වහන්සේගේ සාමය ඔබට දෙන්නේ. ඒ වචන ඉෂ්ට කරද්දී අතුලාන්ත සාමය ඔබට ලැබෙනවා. අභියෝග ගොඩක් මැද්දේ ගිනි ජල මැද්දේ උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා කියලා ඔබට දැනෙනවා. ජෝනා නිනිවෙට යනවා මගේ ප්‍රමාණය. යන්නේ නිකන් නෙමෙයි මුහුදට යව අතහැරියයින් පස්සේ තල්මහේ ගිලගෙන තල්මහගේ බඩේ දවස් 3ක් ජෝනා යනවා. ඒ තුල ජෝනා ගීතයක් ගායනා කරනවා. තල්මහ වමාරන්නේ ජෝනාව නිනිවයට. දෙවනි වර උන්වහන්සේගේ පණිවිඩය එන්නේ එතන. ජෝනාගේ වෙනස වෙන්නේ තල්මහගේ කුස තුල. ඒ යූටර්න් එක මනස්ථාපනය වෙන්නේ සිත තුල. කුස තුල. හරියට ලෝකයේ වෙනස් කරන ඒ ආදරය ජනිතුනේ ජේසු දවස් 3ක් ඒ ගල්ලෙන් කුස තුල හිටිය වගේ. මගේ ආදර ප්‍රේමන්තනි ජෝනා ඒ පීඩාවත් එක්ක නිනිවෙට කියලා දේශනා කරද්දී එකම දිවසිවරය අසාර්ථක වෙද්ද ඒ කියන්නේ දේශනාව අහපු පණිවිඩය අහපු දිවසිවර කියලා වෙනස් වෙන එකම කෙනා ජෝනාගේ ජීවිතය විතරයි. එලා වෙනස් කරනවා. පුදුම විදිහට වෙනස් වෙනවා. එයි දෙමුහත් කඩුවක් වගේ ඒ වචනය තුළ ඔබ අරගල කරද්දී ඒ වචනය තුළ කට්ටක් අද්දී ස්වාමීන් වහන්සේ ඒ වචන වලට බලය දෙනවා. මගේ ආදර ප්‍රේමන්තයනි අද ජේසු ගලිලයට එනවා. ගලිලයට ඇවිල්ලා දේශනා කරනවා මනස්ථාප වෙන්න. සුභාෂ්ණ අදහ ගන්න. චූටි පුංචි ගැඹුරු දේශනාවක්. ඒ මොහොත දැන් පැමිණ ඇත. මොකක්ද මොහොත? මගේ ආදර ප්‍රේමන්තයනි ගලාති 4:4 උන්වහන්සේ කතා කරනවා දෙවියන් වහන්සේ මේ ලෝකයට ආව මොහොත. උන්වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක ජීවත් වෙච්ච මොහොත. උන්වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක යාම ජීව වෙච්ච මොහොත. ඒ මොහොත ඇවිල්ලා දෙවියන් වහන්සේ ඔබත් එක්ක මාත් එක්ක කැම කරනවා. ඔබත් එක්ක මාත් එක්ක අඬනවා. ඔබත් එක්ක මාත් එක්ක ජීවමාන වෙනවා. මනස්තාව වෙන්න. ඒක වෙල බයදික මනස්තාපනයක් නෙමෙයි. ඒ ආදරේ දිහා බලලා වෙනස් කරගන්න ස්වර්ගයේ දොර ඇරලා ඉවරයි. අපේ ස්වර්ගයට යන්න පුළුවන්. ඒ රාජ්‍යය අපට උරුමයි. උන්වහන්සේ කතා කළා කියනවා දේව වචනය අදහ ගන්න. ඒක කරන්නේ අදහිල්ලක් එක්ක. බයක් එක්ක නෙමෙයි. ඔබ ජීවිතය වෙනස් කරගන්නේ වචනය අල්ලගෙන. ඒ මිනිස්සු දෙවියන්ගේ වචනය අල්ලගෙනයි වෙනස් වුනේ නිනිවයේ. අද ජේසු ගලිල මුහුදට ඇවිල්ලා පේදුරු ජෝම් ජාකබ් ඇන්ඩ්‍රුට කතා කරනවා. ඒ වෙනකොට යාලා ජේසු දැනගෙන හිටියේ
ගිය සතියේ ජුවාම්ගේ පළවෙනි පරිච්ඡේදයේ ස්නාවක ජුවාම්තුමා මෙන්න අජබාල කියනෝ කියද්දි අපි දන්නවා ජුවාම් ඇන්ඩ්‍රු ජේසුස් බලන්න ගියා. ජේසුස් එක්ක ඉඳලා ඇන්ඩ්‍රු පේදුරුතුමාව එක්කගෙන ආවා එතනට. ඒ කියන්නේ යාලා ජේසුස් දැනගෙන හිටියේ. දැනගෙන ඉඳලා තමයි අද ජේසුස් යාලගේ ජීවිත වලට ගොඩ බහින්නේ. ජේසුස් කියනවා එන්න මානු එන්න. ජේසුස් කිව්වා ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලන්න. හැබැයි අද කියනවා මානු එන්න. ඇවිල්ලා බලලා මදි. ඒක අත්දැකලා මදි. ඒකත් එක්ක මාත් එක්ක ගමනක් යන්න එන්න. මගේ ආදර ප්‍රේමන්තයනි ජේසුස් කියනවා ඒ යූටර්න් එක ශුබ් කියලා කියන්නේ එකයි. මෙටනොයියා කියන්නේ එකයි මනස්ථාපනය. ඒ ජීවිතය යූටර්න් එක ගන්න බොට්ටුව අතහැරලා දලා අතහැරලා. ඒක ගන්නේ ජේසුස් කියනවා ඔබ මසුන් නෙමෙයි මිනිස්සුන් අල්ලනවා. අල්ලන්නන් කරනවා. දේව වචනේ අයිති කරගෙනයි දලා අතරින්නේ. ඒකයි රහස. අනිත් එක වචනේ කියනවා එක්කෙනෙහිම ඔවුන් දැල් හරද මලාව කියලා. එක්කෙනෙහිම. ඒක හිත ඉන්න දෙයක් නෙමෙයි. උනාසගේ මොහොතට අපි කියනවා කයිරොස්. උනාසේ කතා කරන මොහොතට. මගේ ආදර ප්‍රේමවන්තයන් ලූක් 9 වෙනි පරිච්ඡේදයේ 56 ඉඳන් ඔබ කියවලා බලද්දී අපි දකිනවා උනාසේ අනුගමනය කරන්න කැමති කෙනාට උනාසේ කියනවා ඒ කෙනා කියනවා මගේ තාත්තගේ බුබුදානය කරලා එන්නම් කියද්දී ජේසුස් කියනවා මලවුන්ගේ මලවුන් කලාවේ ඔබ එන්න මා අනුගාමී වන්න. උනාසේ කතා කරලා කියනවා හැමතෙම කලින් දේව රාජ්‍ය හොයන්න අනිත් හැම දෙයක්ම ඔබට දෙනවා. මුල් තැන එතන ඒ මොහොත කයිරොස්. තව කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ කෙන්නම් මම ගෙදර ආයට සමුදිලා එන්න අවසර දෙන්න කියලා ජේසුස් කියනවා. නගුලට අත දියලා ආපසු බලන කෙනා මට සුදුසු නෑ. ඒකේ මොහොතේ එක්කෙනෙහිම නැස සකේවස් ගහේ බිමට බහින්න කියන්නේ ලුක් 19 සකේවස් වහම බිමට බහින්න. ඒක අතිශයින් වැදගත්. ඒක එක වෙලාවෙම කරන දෙයක්. එක්කෙනෙහිම ඒ කියන්නේ ජීවිතයේ හැම දෙයක්ම උන්වහන්සේ දෙවනේ උන්වහන්සේ සෙබදිගේ පුතු දෙන්න ජෝම් ජාකොබ්ට කතා කරන්නේ. සෙබදිව බෝට්ටුවේ තියලා එයාලා යනවා. සේවකයන් මෙහෙම තියලා යනවා. ඒ කියන්නේ මනුෂ්‍ය සම්බන්ධතා අතර ප්‍රිය පුතු සම්බන්ධතාවය ඊශ්‍රායලෙහි එක ගැඹුරු සම්බන්ධතාවයක්. මගේ ආදර ප්‍රේමන්තයනි. ඒ ගැඹුරු සම්බන්ධතාවය ජේසුස් කියනවා. ජේසුස් ඔබත් අතරට කවුරුත් එන්න බෑ. කිසිම කෙනෙක්ට එන්න බෑ. එතන ජේසුස් ඔබයි ප්‍රමුඛ තැනේ ඉන්නට ඕනේ. ඒකයි පාවුලතුමා කියන්නේ විවාහ වෙච්ච අය අවිවාහකයි වගේ ඉන්න කියලා. කියන්නේ මේ ලෝකේ විවාහ වෙච්ච කෙනා තම බිරිඳව සතුටු කරන්න උත්සාහ කරනවා. ඊට වඩා එහා තැනක ස්වාමින් වහන්සේව සොයන තැනකට යන්න කියලා. ඒ මොකද මේ ලෝකේ හැම දෙයක්ම පහ වෙනවා. මේ ලෝකේ ඔබ ලොකු කරගෙන ඉන්න දේවල් නැති වෙනවා. ජේසුස් විතරයි ඉතුරු වෙන්නේ. ජේසුස් එක්ක අල්ලගෙන නෝන තැනක් ඉතුරු වෙයි. ජේසුස් අතහැරලා අල්ලගෙන කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ මගේ ප්‍රමාදයෙන්. ඒ නිසා මේ වචනේ බලය අයිති කරගමු. මේ වචනේ තුල ඔබගේ දල බෝට්ටුව හැම බැඳීමක්ම එතර කරන අත්දැකීමකට අරගෙන යමු. ඔබ ඒ දේ අල්ලගෙන හිටියොත් ඔබට හම්බෙන්නේ මසුන් විතරයි පිළිගත ගන්න. හැබැයි ඔබ ඒ දේ අතහැරියොත් මසුන් මිනිසුන්ගේ ඒ මහා සුවඳවත් අර්ථවත් අත්දැකීමට ස්වාමීන් වහන්සේ ඔබව අරගෙන යන බව මතක් කරනවා. සිතා බලන්න, මෙනෙහි කරන්න. දේව වචනයෙන් ගැඹුරු අයිති කරගන්න. ආමෙන්. ජෙස් පිටයි.